ඕගලන්ට අද ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරන් එන්නේ. මේක ඔක මූණ ඉතාමත් පැහැපත් කරගන්න. ඒ වගේම මේක හොඳ ස්ක්‍රබ් එකක්. ඔයගලන්ට මේක ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ගෙදරම තියෙන අමුද්‍රව්‍යයකින්. ඉතින් අපි බලමු මේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එක හදාගන්නේ කොහොමද කියලා. iPhone වලින් අද සැලසෙන ඔයගොල්ලන් මුලින්ම කරන්න ඕනේ මූණ හොඳට පිරිසිදු කරගන්න. කරගෙන මූණ හොඳට පිස දාගන්න. ඒ කියන්නේ පිහිදා ගන්න. පිහිදාගෙන ඉවරලා තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන් මතක තියාගන්න මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට හැමතිස්සෙම උදේවරුේ කරන්න පුරුදු වෙන්න. ඒක ගොඩක්ම යෝග්‍යයි දවල් 12ට කලින්. ඉතින් සමහරක් අයට ඉතින් රස්සාවල් වලට යනවා, ජොබ් වලට යනවා. ඒක නිසා කරගන්න බැරි වෙයි. ඉතින් ඒ හවසට කරන්න. හැබැයි රැයට නම් කරනකොට මම සතුටු නැහැ පෞද්ගලිකව මේ වගේ ට්‍රීට්මන්ට්. ඉතින් උදේම කරනවා නම් හොඳයි. එහෙම කරන්න වෙලාවක් නැත්තම් හවස් වරුවේ කරන්න. රාත්‍රියේ නම් වඩාත්ම සුදුසු නැත මේ ට්‍රීට්මන්ට් එක. මේ ට්‍රීට්මන්ට් එක විතරනේ මොන ට්‍රීට්මන්ට් එකකට වුණත් හවසට කරාට කමන්නේ. උදේට කරන්න බැරි නම් මම මේ නැවතත් කියන්නේ ඒකයි. රාත්‍රී කාලේ නම් කරන්න යන්න එපා කියලා තමයි මම ඔයගලන්ට තරයේම කියන්නේ. ඉතින් මේකට ඔයගලන්ට ඕන වෙනවා කෝපි කුඩු ස්වල්පයක්, හොඳ කෝපි කුට්ටියක් ගන්න. කහ කුඩු ස්වල්පයක්, කස්තූරි කහද නිකන් කහද කියලා ප්‍රශ්නයක් නෑ, ඕන එකක් ගන්න. ඒ වගේම ෆේස් වොෂ් ටිකකුත් මේකට දාගන්න. දාලා පිරිසුදු භාජනයකට දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා වතුර පොඩ්ඩකුත් දාන්න. ගොඩාක් දාන්න එපා වතුර. හොඳේ මේක අර ක්‍රීම් එකක් වගේ වෙන ගන්න තමයි අපි වතුර දාගන්න ඕනේ. ඉතින් වතුර ස්වල්පෙකුත් දාලා හොඳට කලවම් කරගන්න. ලී හැන්දකින් හරි දැන් එනවා යෝගට් ලී හැඳි. ඒකකින් හොඳට කලවම් කරගන්න. ප්ලාස්ටික් හැන්දක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කලවම් කරගන්න. කලවම් කරගෙන ඉවර වෙලා ඔකන් පුළුවන් මේක අර අපි පිරිසිදු කරගත්ත මුහුණේ ආලේප කරන්න. හොඳට ආලේප කරලා විනාඩි 20ක් තියන්න. තියලා ඉවරලා මේකට පිරිසිදු භාජනයක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අත් දෙකත් පිරිසිදුව තියෙන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඊට පස්සේ මේ අත් දෙක ඒ වතුරෙන් පොඟව මූණේ අපි ගාපු ආලේපය උඩු අතර ස්ක්‍රබ් කරන්න. සාමාන්‍යයෙන් අපි ස්ක්‍රබ් එකක් දාලා ස්ක්‍රබ් කරන විදිහට ස්ක්‍රබ් කරන්න බෙල්ලේ ඉඳලා මොකක් ගාලා තියාගන්න වඩාත් හොඳයි. කන් වලත් වොන්න ගා ගන්න. ගැහණු කට්ටිය ගන්නවා නම් කරාබු ගලවන්න තියනවා නම් ගොඩාක්ම සුදුසුයි. නැත්තම් අතේ පැටලිලා තුවාල වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ විදිහට උඩු අතට හොඳට මේක ස්ක්‍රබ් කරන්න. විනාඩි 3ක් 4ක් ස්ක්‍රබ් කරන්න. මෘදු ලෙස, කියන්නේ මෘදු ලෙස කරන්න. ගොඩාක් තදට කරන්න යන්න එපා. එතකොට වෙන්නේ ඩැමේජ් වෙන එකක්. ඉතින් එහෙම උඩු අතට ස්ක්‍රබ් කරලා ඉන්න නිකන් වතුරෙන් හොදලා අරින්න. ස්කින් ටෝනර් එකක් හරි එහෙම නැත්නම් මොයිස්චරයිසින් ක්‍රීම් ස්වල්පයක් පුළුවන් ගන්න. ගොඩක්ම තෙල් සහිත සමක් නම් ස්කින් ටෝනර් එකක් විතරක් පාවිච්චි ගන්න. මොයිස්චරයිසින් ක්‍රීම් ගන්න එපා. ඉතින් මේක ඔයගොල්ලන්ට සතියේට දෙපාරක් වගේ කරන්න පුළුවන්. හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඇත්තටම ෆේෂියල් එකක් දැම්ම වගේම හොඳ දීප්තිමත් එළියක් එනවා. මේක ගොඩක්ම ජනප්‍රිය ට්‍රීට්මන්ට් එකක් යුරෝපේ. සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් ඕගොල්ලන් මේක කරලා බලන්න. ඉතාමත්ම සරලයි, ලේසි, පහසුයි. හදිස්සි ගමනක් යන්න ඉන්ටර්විව් එකකට, එතකොට පාටි එකකට, වෙඩින් එකකට ඉතාමත් සුදුසුයි. කරලා බලන්න. ඉතාමත්ම සාර්ථකයි. කරලා මේ වගේ දේවල්, නැචරල් දේවල් කරලා නිරෝගීව ලස්සනට ඉන්න බලන්න. ඒක මම ඔයගලන්ට මතක් කරනවා. අපේ channel එකත් subscribe කරගෙන යන්න, like එකක් comment එකක් දාගෙනම යන්න. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක වැළුවට ගොඩාක්ම ස්තුතියි. එහෙනම් ඔයගලන් හැමෝටම සුබ දවසක් වේවා.